මහත්තයා අපි මෙතන වාහනේ නවත්තන් ඉන්නේ. අංකල් මගේ අයියා පොඩ්ඩක් එනවාස්කෝ මෙතන අපි ආ පොඩ්ඩක් ඉස්සරහෙන් දාගෙන යමු. කොච්චර හොඳ මහත්තයෙක්ද. ඉනියව්වේ වේලි බස් එකක් එනකන් හිටපු මාව වාහනේටත් නග්ග ගත්තා. මහත්තයාගේ අයියා වාහනට නැගිනකොට මට පුළුවන් ඉස්සරහෙන් මම පස්සේ සීට් එකට යනවා. කොහෙද අංකල් යන්නේ? මහත්තයාගේ අයියා නගිනවනේ මම පිටිපස්ස සීට් එකෙන් නගින්න. නෑ පිස්සු මේ හැමෝන් නෑ. පිස්සුද අංකල්? මෙන්න මෙහෙන් ඉස්සරහට. අනේ එහෙම හරි නෑ මහත්තයා. මහත්තයාගේම අයියා කෙනෙක් නගිනකොට මේ පිටමනුස්සයා ඉස්සරහින් ඉඳලා පුළුවන්ගේ. කොහොම යන්න බෑ අංකල්. එන්න ඉස්සරහට රකින්න. මේ මහත්තයාට හොඳට මනුස්සකම පිහිටලා තියෙනවා. කමක් නෑ මහත්තයා මම පස්සේ සීට් එකේ එන්න. අනේ ඕයි. නැගපන් ඉස්සරහින්. මහත්තයා කියන සිංහල තේරෙන්නද නාගේ වහන්තරාවට? නැගපන් ඉස්සරහින්. අපේ පවුලේ මගේ ඩ්‍රයිවිං අවුල් කිස්සා සීට් එකේ යන්නේ. ඈ? ගිය මාසේ පුංචි ඉස්සරහ සීට් එකේ දාගෙන ගිහලා වාහනයක් ඕවර්ටේක් කරද්දි මූණට ආපු බස් එකෙන් බැරුනේ පුංචි ඇඟට කපලා. ඈ? වාහනේ ෆුල් කන්ඩෙම්. එතකොට පුංචි ගැන අහන්න එපා ඔයි. එයා කොහේ හරි ඉඳන් අපි දිහා බලාගෙන ඇති. ඈ? නැගපන් වා ඉස්සරහින්. කොටවන යකෝ මගේ අයියෝ මරා ගන්නද? මහත්තයා එක්ක මම බස් එකේ එන්න. අනේ ඔයි මේ නැගපන්. අංකල් කොහාට යන්නද? තිඹිරිගස් යායට. නගින්න අංකල්. මේ පාරේ බස් අඩුයි. අන්න මම නැග්ග විතරයි බස් එකක් ගියා. අප්පා. ඌනේ? දැන් ඉතින් කමක් නෑ. අනේ බොහොම ස්තුතියි මහත්තයා මම දාගත්තට. කවුරු හරි එනකන්ද මහත්තයා? ඒ කිව්වේ? නෑ මං හොය අපි නවත්තන් ඉන්නේ මහත්තයා කවුරු හරි එනකන්ද? මම මේ ඉන්නේ කිරුළ පාරට යන බස් එක යනකම්. කිරුළ පාරට යන බස් එක? ඔව් අපේ පුංචිලගේ ගෙවල් එහෙනේ. බස් එකේ එන කවුරු හරි අපි දාගෙන යනවද? නෑ. ඒ බස් එක ආපු ගමන් මම නැගලා යන්න ඉන්නේ. බස් එකේ නැගලා යන්න? එතකොට මේ කාර් එක? මේක මගේ නෙවෙයි. ඉනියව අතන හිටගෙන ඉන්න බැරි හින්දා මං ඇවිල්ලා මේකේ වාඩි වුනේ. මොකක්? අංකල් එන්න කලින් මං අතන්ට වෙලා ගිනියුවේ පිච්චි හිටියේ. අමාරුව දන්න හින්දා මම අංකල්ට කිව්වා පොඩ්ඩක් ඇවිල්ලා මේ වාහනේ වාඩිලා ඉන්න කියලා බස් එකක. ඈ? අන්න මගේ බස් එක යනවා අංකල්.